හෙලෝ ගයිස් අපි අද බලමු නිව් වීක්ලි ඕපනින් ගැප්ස් එහෙම නැත්නම් එන්වෝග් එකයි එන්ඩොග් එහෙම නැත්නම් නිව් ඩේ ඕපනින් ගැප්ස් කියන්නේ මොනවද කියලා ඒවා අපි ට්‍රේඩ් වලට යූස් කරන්නේ කොහොමද කියලා අපි අද බලමු. එතකොට මම ඔයාලට මෙන්න මෙතන පොඩි එක්සැම්පල් එකක් පෙන්නලා තියෙනවා. පේනවා ඇති මෙන්න මේ කැන්ඩල්ස් දෙක අතර හැදිලා තියෙන හිඩස. සරලව මේ හිඩසට තමයි අපි කියන්නේ ගැප් එකක් කියලා. හරිද? ගැප් එකක් නේ ඔයාලට පේනවා මේ දෙක අතර හිඩසක් තියෙනවා, හිස් තැනක් තියෙනවා. එකන බොඩිස් අතර හිස්තැන තියෙනන වික්ස් මෙහම එකතු වුණට කමන්න මේ එතවට මේක වීකලි කැන්ඩලයක් කැන සතියක කැන්ඩල එකක් කාරම්බේ පටන්ගන්න තැනති හැදෙන කැප්සල්ට අපි එන් ෝගම නැතන් වී කෝපින් ගැප්ස් කියනවා දවස එහම නැතන් ඩේලි කැන්ල්ස් පටන්ගන්න තැන හැදෙන ගැප්සල්ට මේ එන්ඩෝග ගම නැතන් ඩේලි ඕපනින් ගැප් ඩේ ඕපනින් ගැප් කියලා අපි කියනවා මං මේ ගැන තව සරලෝ තව කියලා දෙන්නම් වලට අපි ගියොත් වීක් එක ඕපන් වෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඉරිදා දවසයි කියන්නේ හොලිඩේ කියන්නේ අපේ වීකෙන්ඩ් එකේ හරියටම කිව්වොත් 17 කැන්ඩල් එකේ ඕපනින් එකේදී තමයි සාමාන්‍යයෙන් ඔය ඔයාලට මේ ඔය වොයිඩ් එක බලා ගන්න හම්බෙන්නේ. සාමාන්‍ය කැන්ඩල් එක ඕපන් වෙනවා කියන්නේ මේ 17.02 අවස්ථාවේ. එතකොට ඔයාලට පේනවා ඇති ඒ තැන් වලට තියෙන රියැක්ෂන් එකනේ. ඊට පස්සේ මෙතන ඔයාලට පේනවා ෆ්‍රයිඩේ කියන්නේ සිකුරාදා දවසේ කැන්ඩල් එක පටන් ගන්න තැන හැදිච්ච ගැප් එකනේ. මේ බොඩිස් දෙක යා කරලා ඔයාලට ඒ ගැප් එක අඳින්න පුළුවන්. එතන තියෙන රියැක්ෂන් එක ඔයාලට පේනවා ඇති මේ එතන තමයි මාකට් එක බවුන්ස් වෙන්නේ. එතකොට සරලවම ඕක තමයි අපි ඕපනින් ගැප් එකක් කියලා කියන්නේ. එතකොට ICT levels ඒ කියන්නේ දැන් මම ඉස්සරහට ඒ කියන ලෙසන් එකක් ගේන්නම්. අපිට පුළුවන් මේක මනින්න මෙෂර් කරන්න පුළුවන් මේ ගැප් එක ටූල් එකක් දාලා මේකේ මෙන්න මේ 50% level එක CE එක consequent encroachment කියලා කියනවා. මේ නම් ගැන වැඩි හිතන්න ඕනේ. ඒක අපිට level එකක් විදිහට ගන්න පුළුවන් trades precisely frame කරනවා නම්. එතකොට මේ ඔයාලට මෙතන පේන ඇති මේකත් ෆ්‍රයිඩේ ඕපනින් ගැප් එක ඩේලි ඕපනින් ගැප් එකක්. එහෙම නැත්නම් එන්ඩොග් එකක්. ඊට පස්සේ තව මෙතනත් ගැප් එකක් තියෙනවා. මේක වීක්ලි ඕපනින් ගැප් එකක්. මේ ඉරිදා හැදිච්ච ගැප් එකක් තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට ඔයාලා හිතන්න මෙන්න මේ සාමාන්‍ය 150 හරියදී වගේ තමයි අපහු මාකට් එක බවුන්ස් වෙලා මෙන්න මේ හයි එක ගලවලා තියෙන්නේ. මෙතනින් පටන් ගත්ත මේ ලෝ එකකින් තමයි ගිහලා මේ හයි එක ගලවලා තියෙන්නේ. එතකොට ඔයාලගේ ට්‍රේඩ්ස් ෆ්‍රේම් කරගන්න සතිය බයිස් එක හදාගන්න මේ ගැප් එක සෑහෙන දුරට උදව් වෙනවා. ඩේලි ගැප්ස් ටිකයි වීක්ලි ගැප්ස් ටිකයි සාමාන්‍යයෙන් ඇඳගෙන තියාගන්න නම් ඔයාලගේ සතිය බයිස් එක ක්ලියර්ලි හදාගෙන තියාගන්න සෑහෙන උදව්වක් වෙයි. දැන් මෙතනත් මේකත් වීක්ලි ඕපනින් ගැප් එක. සන්ඩේ 17 කැන්ඩල් එක. එතකොට ඔයාලට පේනති මේවා මේ ඒ සතියට විතරක් රෙස්පෙක්ට් කරනවා කියලා එහෙම එකක් නැහැ. ඔයාලට මේ දිගටම කැන්දොත් බලාගන්න පුළුවන් මේ තැනට තියෙන රියැක්ෂන් එක. එතකොට මේ මෙන්න මේකත් ආපහු ඩේලි ඕපනින් ගැප් එකක් නේ. ඔව්. අනේ මේක වීක්ලි ඕපනින් ගැප් එකක්. හරිද? වීක්ලි ඕපනින් ගැප් එකක් එන්වෝග් එකක්. මේක වීක්ලි ඕපනින් ගැප් එකක්. මට පේනවා ඇති ඒවට තියෙන රියැක්ෂන් එක. එතකොට ඩේලි ගැප්ස් ටිකකුත් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ ඩේලි ගැප් එකක් මේක. බලන්න එතනට උඩින් බොඩි ක්ලෝස් වෙලා නැහැ. සාමාන්‍යයෙන් බොඩි ක්ලෝස් වෙන්නේ නැහැ කියන්නේ මොකක් හරි වීඩියෝ එකක් ඇර එකක් රිජෙක්ට් කරගෙන කියන්නේ ඒක වයලේට් කරගෙන ගිහිල්ලා ඒක රෙස්පෙක්ට් කරා කියන එක. හරිද? අපි බලමු තව එක්සැම්පල් එකක් දෙකක්. මම හිතනවා ඔයාලට ඒක අයිඩියා එක තේරෙන්නේ නැති කියලා. ලොකු රොකට් සයන්ස් එකක් නැහැ ඒක පිටිපස්සේ. මේ එතකොට මේකත් වීක්ලි ඕපනින් ගැප් එක. මෙන්න මේ ලොකු ගැප් එක. සාමාන්‍ය වීක්ලි ඕපනින් ගැප් එක නම් ඇහැට ක්ලියර්ලි අඳුර ගන්න පුළුවන් ටිකක් ලොකු ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ සරල බිහයින්ඩ් ද සීන් කතාව තමයි මාකට් එක ක්ලෝස් වෙලා තියෙද්දි ලික්විඩිටි නෑ මාකට් එක මූව් වෙන්නේ. එතකොට මේ ලික්විඩිටි වොයිඩ්ස් ලික්විඩිටි වලට තියෙන හිස් තැන් තමයි මේ ගැප්ස් සහ මේ වොයිඩ්ස් එහෙම නැත්තම් ගැප්ස් කියලා කියන්නේ සරලවම. හරිද? එතකොට මේවා අප ෆිල් කරන්න මාකට් එක ඒ තැන් වලට එනවා කියන එක තමයි කියන්නේ. මේකත් ඕපනින් ගැප් එක. එතකොට ඩේලි ඕපනින් ගැප් එකකුත් මම තව පෙන්නන්නම්.
සාමාන්‍යයෙන් 17 කැන්ඩල් එක බලන්න 15 මිනිත් ඩේලි ඕපනින් ගැප්ස් හොයාගන්න ඔයාලට 15 මිනිත් වගේ ගියා නම් ලේසියි. දැන් අපි ගමු උදාහරණයක් විදිහට නිකන් රැන්ඩම් දවසක් ගමු. මෙන්න මේ ටියුස්ඩේ ගමු. ටියුස්ඩේ 17 කැන්ඩල් එක ටියුස්ඩේ sorry ඉතින් නිකන් අර හැරෙද්දි කියන්න පුළුවන් 17 කැන්ඩල් එක ළඟ තමයි මේක හැදෙන කැන්ඩල් එක ඕපන් වෙද්දි. ඒතකොට මේ බලන්න දැන් ඔයාලට මේ උදාහරණයක් විදිහට මේක මම රැන්ඩම් ගත් එකක්. මේ ඩේලි ඕපනින් ගැප් එකට කී පාරක් රිජෙක්ට් වෙලා බවුන්ස් වෙලා තියෙනවද බලන්න. ඒ කියන්නේ ඒක රිජෙක්ට් කරලා ආපස්සට මාකට් එක හැරුණාට පස්සේ ඒත් බලන්න ඇවිල්ලා ඒ ලෙවල් එකට රෙස්පෙක්ට් කරන විදිය. ඒ කියන්නේ මේක ඔයාලට මේ ඔයාලගේ ප්‍රයිස් එකත් එක්ක රේම් කරගෙන මේ ලෙවල් එක වැලිඩ් ලෙවල් එකක් විදිහට ගන්න පුළුවන් ඒ දවස් ඇතුලේ. මේ දවසේ බයිස් එක හදාගන්න පුළුවන්. මේ දවසේ බයිස් එක සම්පූර්ණයෙන්ම මේක බේස් කරගෙන හදන්න ඕන කියනව නෙමෙයි. ඒකට ඒ දවසේ බයිස් එක හදාගන්න ලොකු උදව්වක් වෙනවා වෙන මේ ගැප් එක. කියන්නේ මේක ගැප්ස් කිව්වහම මේක මේ කැන්ඩල් වලින් එකින් එකට ඕපන් වෙද්දි සාමාන්‍යයෙන් ගැප්ස් හැදෙන අවස්ථා තියෙනවා. දැන් 4 hour කැන්ඩල් යනවා 4 hour කැන්ඩල්ස් ඕපන් වෙන තැන් වලත් මම දැකලා තියෙනවා ගැප්ස් තියෙනවා මේ වගේ. ඒ ඕනට අඩිය මයික්‍රෝ මැනේජ් කරන්න යන්න එපා. ඊට පස්සේ මේක වාතයක් වෙන්න ගන්න හොඳම දේ තමයි වීක්ලි ඕපනින් ගැප් එකයි ඩේලි ඕපනින් ගැප්ස් ටිකයි මාක් කරගන්න. ඩේලි ඕපනින් ගැප්ස් උත් මේ කලින් දවස්වල ඒවයි ඔක්කොම තියාගන්න එපා. වීක්ලි ඕපනින් ගැප් එක මාක් කරගෙන ඒක ඇද ගන්න මෙන්න මේ වගේ. ඒ සතිය අවසාන දිනේට වගේ වෙනකන් ඇදගෙන තියාගන්න. ආයි සතිය ට්‍රේඩ් කරලා ඉවර වෙනකන්. ඒ කියන්නේ සිකුරාදා වගේ වෙනකන් මේක මෙහෙට එක්ස්ටෙන්ඩ් කරගෙන ඇදගෙන තියාගන්න. ඊට පස්සේ ඒවා ට්‍රේඩ් කරන්න එන දවසට තියෙන හැදිච්ච මේ ඩේලි ඕපනින් ගැප් එක එන්ඩ් ඩොග් එක ඇදගෙන තියාගන්න. ඊට පස්සේ පහුවදාට ගියාට පස්සේ ඩේලි ඕපනින් ගැප් එක ක්ලියර් කරලා දාන්න. ඒ ලෙවල් එකටත් රෙස්පෙක්ට් කරයි. දැන් අද සිකුරාදා වෙලා ගිය මේ සතිය සමුදා නැත්නම් අඟහරුවාදා ඩේලි ඕපනින් ගැප් එක එහෙම මෙහෙමයි ඔයාලට එහෙමත් පුළුවන්. ඒක වාගේ හැකියාව සහ ඔයා බලාපොරොත්තු වෙන දේ මේක අස්සේ කරනම් ගහන්නත් පුළුවන්. මේ මාකට් එකෙන් අවශ්‍ය දෙයක් අරගෙන පාඩුවේ පැත්තකට වෙලා මේ නිදහසේ ජීවිතය ගෙවන්නත් පුළුවන්. ඒක ඔයාගේ ඩිසිෂන් එක. හරි මේ කිව්වා වැඩි. මේ කොහොමරි ඕක තමයි ගැප්ස් කියලා කියන්නේ සරලවම ඩේලි සහ වීක්ලි ඕපනින් ගැප්ස් කියනකොට මොනවා හරි තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට තව මම ඇත්තටම මේ PDRA සීරීස් එකට තව වීඩියෝස් කීපයක් එකතු වෙන්න තියෙනවා. ගොඩාක් දේවල් කවර් කරලා තියෙන්නේ. ඊට වැඩිය ගොඩක් අර වටි කියලා හිතන මේවත් වටිනව නැත්තේ නෑ. ලෙසන්ස් මම ඔයාලට ඉස්සරහට ගේන්නම් කන්ටෙක්ස්ට් එක හදාගන්න විදිහ ගැනීම. ඒක නිසා channel එක subscribe කරලා තියාගන්න. මම සාමාන්‍යයෙන් කියන්නේ එහෙම subscribe කරන්න කියලා. මේ එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු.